Hello guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් පරිස්සමින් ඉන්නා නේද? අද අපි කොහෙද යන්නේ? ඒ මොකටද? එන්නකෝ යන්න මම ඉස්සරහට වීඩියෝ එකේදී කියන්නම් අපි කොහෙද යන්නේ කියලා. ඉතින් මේ වෙද්දිත් අපිට ගොඩක් වෙලා ගිහිල්ලා තිබුණේ අපිට 8ට එන්න කියලා තිබුණට අපි හොස්ටල් එකෙන් එළියට යනකොටත් 7:45යි. අද මම මේ ගමන යන්නේ තනියම නෙවෙයි. මගේ තවත් යාළුවෝ දෙන්නෙකුත් එක්ක. ඉතින් මමයි අනික් යාළුවා ඉන්නේ එක හොස්ටල් එකේ. ඒ වුණාට අනිත් යාළුවා ඉන්නේ තව හොස්ටල් එකක. ඉතින් අපි එයා එනකන් චුට්ටක් වෙලා නැවතිලා හිටියා හොස්ටල් එකෙන් එළියට ඇවිල්ලා. ඔය තියෙන අපේ හොස්ටල් එක එළියට පේන විදිහ. ඉතින් ඔන්න අපේ අනික් යාළුවත් ආවා. දැන් ඉතින් අපි යන්න තමයි හදන්නේ. ඔය තියෙන අපි හොස්ටල් එකෙන් එළියට බහලා යද්දී තියෙන පාර මේ වෙදේ නම් අපිට ගොඩක්ම වෙලා ගිහිල්ලා තිබුණේ 8:10 වගේ වෙලා තිබුණා. අපි වෙක් කරගෙන යන්න බස් එකකුත් එනවා කිව්ව හින්දා අපිට 8 වෙද්දී එතෙන්ට යන්න කියලා තිබුණා. ඒ වුණත් අපි හොස්ටල් එකෙන් එනකොටත් 8:10යි වෙලාව. එහෙම තමයි ඉතින්. ගෑනු ළමයි ලෑස්ති වෙන්න ගියාම කියන වෙලාවට වඩා තව ටිකක් වැඩියෙන් යනවා. ඉතින් ඔය ඈතින් පේන්නේ අපි යන්න ඉන්න බස් එක. ඉතින් අපේ හැමෝම කට්ටිය ආවට පස්සේ අපි පිටත් වුණා කැම්පස් එකෙන්. ඔය පේන්නේ ගෝල් ෆේස් එක. ඉතින් දැන් ඔන්න අපි එන්න ඕන තැනට ආවා. ඇත්තටම අද අපි vlog එකකින් ආවේ අරලියගහ මන්දිරයට. ඒ අතුරුදහන් වූ තැනැත්තන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තිබුණ වැඩසටහන වෙනුවෙන්. ඉතින් අපේ කැලණි විශ්වවිද්‍යාලෙනුත් මේ සඳහා ළමයි කිහිප දෙනෙකුට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. මෙතනදී අපිව චෙක් කරලා තමයි ඇතුළට ගත්තේ. ඉතින් ඊට පස්සේ අපිට වෙන්නලා තිබිච්ච තැනින් අපි ගිහිල්ලා වාඩි වුණා. ඉතින් අපි ඇවිල්ලා ටික වෙලාවකට පස්සේ උත්සවයේ වැඩ කටයුතු ආරම්භ වුණා. ඉතින් මේ උත්සවය බාහිරින් දකින කෙනෙකුට සාමාන්‍ය දෙයක් වගේ පෙනුනට මේ උත්සවය සඳහා සහභාගී වෙච්ච අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සමාජිකයන්ට වගේම අපිටත් ගොඩක් දුක හිතුණු අවස්ථාවක්. මොකද කිසිම වරදක් නොකර කිසිම හේතුවක් නැතුව අදටත් ඒ පුද්ගලයන් පිළිබඳ කිසිම තොරතුරක් නොමැතිව එකම බලාපොරොත්තුවක් සහිතව ජීවත් වෙන මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වගේම ඒ හිත්වලට සැනසීමක් ලැබෙන්න ඕනේ. ඒ සඳහා කටයුතු කරන එක වර්තමානයේ තියෙන රජයේ සතු ලොකුම වගකීමක්. මොකද මේ අතුරුදහන් වූ තැනැත්තන් අනුස්මරණය කිරීම සඳහා තියෙන මේ ජාත්‍යන්තර දිනය උත්සවයකට සීමා නොවි සාධාරණත්වය ඉස්මතු වෙන ආකාරයෙන් කටයුතු කරන එක වර්තමාන රජයේ සතු ලොකුම වගකීමක්.
ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙච්ච එකත් කාලා අපි ගෙදර ගියා. මොකද මේ සිකුරාදා දවසක්. ඉතින් දවස් දෙකක්ම නිවාඩු තියෙන නිසා මායි මගේ යාළුවයි දෙන්නා ගෙදර ගියා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ දවස ගත වුණේ අද. මම හිතනවා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන්න ඇති කියලා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ගැන දැනෙන දේවල් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉස්සරහට මොන වගේ වීඩියෝස් ඔයාලට ඕනි කියලාත් මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා Chick Trails by Ashi YouTube channel එකට. ඒ වගේම subscribe කරන්න කියලාත් මේ වෙලාවේ ආදරෙන් මතක් කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්නම්.